මේ සංසාර ගමන මහ දීර්ඝ එකක්. මේ ජීවිතය තාම දුක් සහිතයි. තරුණකම වයසට යාමෙන් අවසන් වෙනවා. නිරෝගීකම ලෙඩවීමෙන් අවසන් වෙනවා. අප සියලු දෙනාගේම ජීවිත අවසන් වෙන්නේ මරණය. මේ සියලුම දුක්වලට හේතු වෙන තණ්හාව නැති කරන්න ඕනේ. ඒ අමහා නිවන අවබෝධ කරගන්න අපේ සිත මෙහෙවන්න ඕනේ. ඒ සඳහා වීරය කරන්න ඕනේ. මොකද සීල සමාධි ප්‍රඥා තුළින් ඔබේ කෙලෙස් නැති කරලා දාන්න ඕනේ. එතකොට පුළුවන් පින්නත් ඔබට ඒ සදාකාලික විමුක්තිය සුවය ඔබගේ ජීවිතයට ලං කරගන්න. එතකොට පුළුවන් පින්නත් ඔබට මේ දුක්ඛිත සසරින් එතර වෙන්න. පින්වත්නි, කාමයේ නැමැති මඩ වගුරේ ගිලී සිටින අවිද්‍යාව නැමැති අන්ධකාරයේ නැසීගේ සත්වයින්ට සදාකාලිකවම නිදහස් විය හැක්කේ මේ අප ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් නිවන් මාර්ගයම විතරමයි. ඒ නිසා තමයි අපේ බුදු පියාණන් වහන්සේට පරෝපකාරාය කිව්වේ. ඒ කියන්නේ අනුන්ට උපකාරයක් පිණිස මේ ලෝකයට පහළ වෙච්ච ශාස්ත්‍රවරයාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම කියන්නේ? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා වූ භාග්‍යතුන් වහන්සේ අන් අයටද ධර්ම අවබෝධය පිණිස ධර්මයේ දේශනා කළා. දෙවෙනි එක ධම්තෝසෝ භගවා ධම්තාය ධම්මං දේසේති. පරිපූර්ණ වශයෙන් දමණය වූ භාග්‍යතුන් වහන්සේ අන් අයටද දමණය වීම පිණිස ධර්මයේ දේශනා කරා. තුන්වෙනි එක තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සතර අපායෙන්ද සසර කතරින්ද ඈතර වූ අප භාග්‍යතුන් වහන්සේ අන් අයට ඈතර වෙන්න කියලා ධර්මයේ දේශනා කරා. ඊළඟ එක සන්තෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සංසිඳුනා වූ භාග්‍යතුන් වහන්සේ අන් අයට සංසිඳීම පිණිසයි ධර්මයේ දේශනා කළේ. පස්වෙනි එක පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ කියන්නේ රාග, දේශ, මෝහ කෙලස් ප්‍රහාණය කොට පිරිනුවම් පෑම පිණිස ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ශ්‍රාවකයෙකු කිව්වම සිවණම් පිරිස කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ සිවණම් පිරිසටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මැරෙන්නද පිරිනුවම් පාන්නද? පිරිනුවම් පාන්න. ඇයි? මැරුණොත් ආයමත් උපදිනවා. පිරිනුවම් පෑවොත් ආයමත් උප්පත්තියක් නැහැ. ඒ නිසා ඔබට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ ඔබ පුළුවන් තරම් පින්දහම් කරගන්න, අප්‍රමාදීව තමන්ගේ ජීවිතය ලස්සනට ගත කරන්න. මේ මොහොතේ තුල රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් පෙර සසරේ අපි කරගත්තා වූ සියලු පින් කුසල් බලයෙන් පින්නත් ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් වූ ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්නට මේ සියලු පින් කුසල් හේතු ආසනා වේවා වෙත්වා කියලා සාදු සාදු සාදු. Charlie Beats. Gilem obe guna obe dam sadu one one obe
ස්වාමිනි